What's up guys? Welcome back to another tutorial. ඉතින් අද අපි බලමු කොහොමද අන්න ඒ වගේ ස්මූත් ඇනිමේෂන් එකක් ඩාවින්චි වලින් ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඒකේ ඔක්කොම රහස් තියෙන්නේ මෙන්න මේ graph tab එකේ. right okay මම timeline එක හදාගෙන තියෙන්නේ මම මුලින්ම කරන්නේ අපේ background එක drag කරගෙන ඇවිල්ලා timeline එකේ අතහැර ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ අපේ ක්ලිප් එක උඩ ක්ලික් කරලා මේ දෙපැත්තේ තියෙන black bars අයින් කරගන්න ඉන්ස්පෙක්ටර් පැනල් එකේ ට්‍රාන්ස්ෆෝර්ම් වල zoom ඔප්ෂන් එකෙන් zoom කරගන්නවා. right okay ඊට පස්සේ මම කරන්නේ අපේ කායක අරගෙන ඇවිල්ලා drag කරගෙන ඇවිල්ලා අපේ timeline එකේ background clip එකට උඩින් අතහැර ගන්නවා. ඊට පස්සේ මම කායකත් ඉන්ස්පෙක්ටර් ටැබ් එකේ zoom ඔප්ෂන් එකෙන් zoom out කරගන්නවා මෙන්න මේ විදියට සීන් එකට ගැලපෙන විදියට. ඊට පස්සේ පොසිෂන් ඔප්ෂන් එකේ මම කායක අරගෙන ඇවිල්ලා පාර උඩින් තියා ගන්නවා. right okay මම එක තා චූට්ටක් zoom in කරනවා පොඩ්ඩක් පැහැදිලිව පේන විදිහට. right okay දැන් මම කරන්නේ all the way අරගෙන යනවා ඇනිමේෂන් එක පටන් ගන්න තැනට අපේ හෙඩ එක. ඊට පස්සේ පොසිෂන් එකෙන් මම අරගෙන යනවා කායක all the way වම් අත පැත්තට අරගෙන ගිහිල්ලා කායක පේන්න තියෙනකම් ෆ්‍රේම් එකෙන් එළියට අරගෙන යනවා. ඊට පස්සේ මම මෙතන කී ෆ්‍රේම් එක ටොගල් කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ ප්ලේ හෙඩ එක අපේ ඇනිමේෂන් එක ඉවර වෙන පැත්තට all the way අරගෙන ගිහිල්ලා අන්තිම ෆ්‍රේම් එකට අරගෙන යනවා. ඊට පස්සේ මම ආයමත් ඉන්ස්පෙක්ටර් පැනල් එකට ඇවිල්ලා ට්‍රාන්ස්ෆෝර්ම් ඔප්ෂන් එක යටතේ තියෙන පොසිෂන් X වෙනස් කරනවා කායක all the way දකුණු අත පැත්තෙන් එළියට යනකම්. right okay ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ඇනිමේෂන් එක හැදෙනවා. right okay ඒ ඇනිමේෂන් එක ලීනිය ඒ කියන්නේ ස්මූත් නැහැ. මම මේ ඇනිමේෂන් එක ස්මූත් කරන්නේ මෙන්න මෙතන තියෙන කී ෆ්‍රේම් ටැබ් එකට යනවා. ගිහිල්ලා ඒක අන්ඩොක් කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ ග්‍රාෆ් එඩිටර් එකක් හම්බෙනවා. right ඊළඟට මං කරන්නේ මෙන්න මේ තියෙන්නේ අපේ පොසිෂන් X එකේ වෙනස් වීම. ඒ කියන්නේ පොසිෂන් X එකේ ග්‍රාෆ් එක මේ තියෙන්නේ. right ඊළඟට මම කරන්නේ මෙන්න මේ කහපාට ග්‍රාෆ් එකේ ඔක්කොම පොයින්ට්ස් හයිලයිට් කරගන්නවා. මෙතන පොයින්ට් එක හයිලයිට් වෙච්ච එක ගැන වැඩිය හිතන්න එපා. හයිලයිට් කරගෙන මෙන්න මෙතන තියෙන ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකෙන් is in and out කියන ඔප්ෂන් එක දෙනවා. ඊට පස්සේ අපේ ග්‍රාෆ් එක මෙන්න මේ විදියට ස්මූත්ලි හැඩ ගැහෙනවා. ඊට පස්සේ මම මේ ක්ලෝස් කරලා ආයිමත් ප්ලේ කරලා බලනවා කොහොමද කියලා. ඔයාලට පේන්නේ නැති ඒක හරිම ස්මූත්. ඒ කියන්නේ මුලින් ස්ලෝලි පටන්ගෙන ඊට පස්සේ මැද හරියේදී ස්පීඩ් වෙලා අග හරියේදී ෆේඩ් වෙලා යනවා. right ඉතින් අද ටියුටෝරියල් එක ක්ලික් වුණා නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. මේ වගේ amazing easy tutorials අපි අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට එන විදිහට. ඉතින් දන්න එඩිටර් කෙනෙක්ටත් මේක ෂෙයා කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකන් ජය වේවා.